මෙන්න මේ ක්‍රම හත නැත්තම් ඔයාගේ Binance account එක අනුතරේ කියලා ඔයා දැනන් හිටියද? 2025 දී Binance hack කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මෙන්න මේ ක්‍රම හත හරියට පාවිච්චි කරන්නේ නැති හින්දා තමයි ඔයාගේ Binance ගිණුම මේ විදිහට අනිත් කෙනා අතටපත් වෙන්නේ. එහෙම නැත්නම් අනිත් කෙනා ඔයාගෙන් හොරකම් කරන්නේ. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද ඔයාගේ Binance ගිණුම 2025 දී මෙන්න මේ ක්‍රම හත පාවිච්චි කරලා ආරක්ෂා කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. කිසිම වෙලාවකදී මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. එහෙමනොත් එහෙම ඔයාට මේ එක ස්ටෙප් එකක් හරි මග ඇරෙන්න පුළුවන්. ඉතින් Binance ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මේ විදිහ අමිල බ්‍රෝ YouTube channel එකේ ගොඩාක් Binance ගැන වීඩියෝස් දාලා තිනවා. අපි ඒකෙන් මුදල් ගොඩාක් හම්බ කරන හැටි දාලා තිනවා. ඒ වගේම ට්‍රේඩින් කරන්නේ කොහොමද? ට්‍රේඩින් නොකර සල්ලි උපයන්නේ කොහොමද? මෙන්න මේ දේවල් කතා කරලා තිනවා. ඉතින් අපි මෙතනදී කොහොම සල්ලි උපයගත්තත් වැඩක් නැහැ. අපේ මුදල් අපිට ආරක්ෂා කරගන්න බැරි නම්. ඉතින් මේකට අපි මුදල් ආරක්ෂා කරගන්න නම් අපි මේකේ security එක අපි වැඩි කරගන්න ඕනේ. ඉතින් එහෙනම් වැඩි කතාවක් නැතුව අපි බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාට මේ වැඩේ කරන්න නම් අනිවාර්යෙන් Binance ගිණුමක් ඕන වෙනවා. ඉතින් Binance ගිණුමක් නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙහා description එකේ අපි link එක දාලා තිනවා. ඒ link එක කරා ගිහිල්ලා ඔයාට පුළුවන් Binance ගිණුමක් හදන්න. Binance ගිණුමක් හදන්න දන්නේ නැත්නම් ඒක හදන විදිහ වීඩියෝ එකකුත් පල්ලෙහා description එකේ අපි දාලා තිනවා. ඒක බලාගෙන ඔයාට පුළුවන් Binance account එකක් හදන්න. හරියන්නේ දැන් මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ Binance app එක. මේ Binance app එකට log වුණාට පස්සේ මෙන්න මෙතන තියෙන home section එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ ඉරි තුනක් තියෙනවා. මෙන්න මේ ඉරි තුන තමයි ඔයාලා මුලින්ම touch කරන්න ඕනේ. touch කරාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට පෙන්නනවා ඔයාගේ profile icon එක. ඉතින් මේ profile icon එක ඉස්සරහ මෙන්න මේ වගේ පොඩි ඊතලයක් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. අන්න ඒ ඊතලය ඔයාලා touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන security කියලා tab එකක් තියෙනවා. මෙන්න මේ security tab එකේ ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ඊතලයක් තියෙනවා. මෙන්න මේ ඊතලේ ඔයාලා touch කරන්න ඕනේ. touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට security කියලා option එකකට තමයි එන්නේ. මේ security කියන option එකේ ඔයාලට විවිධ methods මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මෙතන passkey, authenticator app, ඒ වගේම email, password, එතකොට pay pin, phone number. ඊට පස්සේ ඒ වගේම තමයි පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බැලුවොත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් anti phishing code. මෙන්න මේ විදිහට විවිධ වර්ගයේ methods කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන මේ methods ටික අනිවාර්යයෙන්ම ඔයා සියල්ලම හරියාකාරයෙන් active කරලා enable කරලා තියාගන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම ඔයාගේ Binance account එක මේ මොහොත දක්වාම අනතුරේ තියෙන්න පුළුවන්. ඉතින් මේ විදි ගොඩාක් Binance account ලංකාවේ වගේම ලෝකේ ගොඩක් අයගේ hack වෙලා තිනවා. මෙන්න මේ security step ටික ඒගොල්ලෝ follow කරලා නැති හින්දා. ඉතින් අපි බලමු හරියාකාරව 100% නිවැරදි ආකාරයෙන් කොහොමද මේ ටික අපි enable කරගන්නේ කියලා. ඉතින් අපි step by step කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ passkey ගැන. ඉතින් මේ passkey කියන්නේ ආරක්ෂිත පහසු සහ වේගවත්ම ක්‍රමයක්. මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාගේ Binance account එක බොහොම ලේසියෙන් සහ පහසුවෙන් ඔයාට හසුරව ගන්න සහ ඔයාගේ Binance account එකේ ආරක්ෂාව වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ passkey එකක් කියන්නේ කියලා. passkey එකක් කියන්නේ ඔයාටම අනන්‍ය වුණු key එකක්. ඒ කියන්නේ example එකක් විදිහට ඔයාගේ mobile එක ගන්නකො. ඔයාගේ mobile එකේ ඔයා දානවා pattern එකක්. එතකොට pattern එකට ඔයා pin එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් pattern එකක් දාන්න පුළුවන්. ඉතින් මේක ඔයා විතරයි දන්නේ. එහෙම නැත්නම් ඔයාගේ face verification එක කරන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය face verification එක එක්කෙනෙකුගෙන් එක්කෙනෙකුට වෙනස්. එතකොට face verification එකට විතරයි ඔයාගේ phone එක unlock වෙන්නේ. මෙන්න මේ විදිහේ. එහෙම නැත්නම් ඔයාගේ fingerprint එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. fingerprint එක ඔයාටම අනන්‍ය වුණ fingerprint එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා අපිට පුළුවන් Binance එකේ passkey එකක් enable කරගන්න. එතකොට කිසිම කෙනෙකුගේ අතට ෆෝන් එක ගියොත් එහෙම ඔයා ඇරෙන්නට ඔයාගේ Binance account එකේ කිසිම දෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඉතින් අපි passkey එකක් ඇයි පාවිච්චි කරන්න ඕනේ කියලා අපි බලමු. passkey එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් password එකක් පාවිච්චි කරනකොට ඒක memory එකක් ඉතුරු වෙනවා. ඉතින් ඔයාලා දැකලා ඇති අපි Google Chrome එකකින් වගේ password එකක් ගහලා log කරද්දී ඒක save password වෙන්න ආනවා. එහෙම නැත්නම් අපි ඒක කොහේ හරි මතකයක් තියාගන්න ඕනේ. ඒක නැත්නම් අපි කොහේ හරි ලියා ගන්නවා. නැත්නම් notepad එකක email එක draft එකක් විදිහට අපි මේක save කරගන්නවා. ඉතින් ඒක risk එකක් තියෙනවා වෙන කෙනෙකුගේ අතට යන්න. ඉතින් මේ passkey කියන එක වර්තමාන දෙයක්. ඒ කියන්නේ ඒක එවෙලම සිද්ධ වෙන දෙයක්. කිසිම password එකක් ඔළුවේ තියාගෙන මතක තියාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට password එකක් මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ passkey කියන එක අපි පාවිච්චි කරොත් එහෙම. ඒ වගේම තමයි මේ phishing attack වලදී අපිට මේ passkey පාවිච්චි කරලා බේරෙන්න පුළුවන්. මම example එකක් විදිහට කියන්නම් මේ phishing attack කියන්නේ මොකක්ද කියලා. phishing attack එකක් කියන්නේ ඔයාලා දැකලා ඇති ඔයාට ත්‍යාග මුදලක් තියෙනවා. එහෙම නැත්නම් දිනුම් ඇදීමක් තියෙනවා කියලා මේ Binance සමාගම වගේම
ඒගොල්ලෝ fake logos දාගෙන එහෙම නැත්නම් fake Binance කියලා type කරගෙන ඇවිල්ලා Binance කියලා ඔයාලගෙන් මේ විදිහට දිනුම් ඇදීමක් තියෙනවා ඔයාට මුදලක් තියෙනවා කියලා ඔයාගෙන් මේ කෝඩ් ඉල්ල ගන්නවා. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට සාමාන්‍යයෙන් අපි දන්නවා Binance එකට login වෙද්දී withdrawal එකක් වගේ දාද්දී කෝඩ් එකක් එනවා. OTP කෝඩ් එක. මෙයාලා Binance එකේ ගිහලා ඔයාලගෙන් ඒ කෝඩ් ඉල්ල ගන්න හදනවා. ඉතින් කවදාවත් Binance එකෙන් එහෙම කෝඩ් ඉල්ලන්නේ නැහැ. මේ කෝඩ් එක reply කරන්න නැවත කියලා. ඉතින් මෙන්න ඔයාගේ phishing attack වලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ phishing attack වලින් බේරෙන්න කරන තවත් ක්‍රමයක් තමයි මේ pass key කියන්නේ. එතකොට මේ pass key එක අපි දැම්මොත් එහෙම අපිට මේ phishing attack වලට ලක් වෙන එක 100%ක්ම අඩු කරගන්න පුළුවන්. එතකොට අනිත් කාරණේ තමයි SMS code එක. SMS code එක කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා අපි Binance එකට login වෙද්දී එහෙම නැත්නම් අපි withdrawal එකක් දාද්දී ඔයාගේ phone එකට OTP code එකක් එනවා. ඉතින් මේ OTP code එකත් මම අර phishing attack email වගේම ඔයාගේ phone එකටත් මේගොල්ලෝ බොරුව කියලා සමහරක් වෙලාවට ඔයාලට දිනුම් ඇදීමක් මේ වගේ මුදලක් දෙනවා කියලා ඔයාගෙන් ඒ OTP එක ඒ කෙනා ඉල්ල ගන්න උත්සාහ කරනවා. එහෙම ඉල්ල ගන්න උත්සාහ කළා ඔයාගේ Binance එකට log වෙලා ඔයාගේ මුදල් හොරකම් කරන්න බලාගෙන ඉන්න පිරිසක් මේ විදිහට ලංකාවේ වගේම ලෝකේ ඉන්නවා. ඉතින් මේකෙන් ගැලවෙන්නත් මේ pass key එක පාවිච්චි කරලා හැකියාවක් තියෙනවා. මොකද මෙතනදී pass key එක අපි පාවිච්චි කරද්දී කිසිම කෝඩ් එකක් අපේ ෆෝන් එකට වත් එහෙම නැත්නම් ඊමේල් එකටවත් එන්නේ නැති නිසා. ඉතින් මෙතනදී සරලම කිව්වොත් එහෙම ඔයාගේ Binance එකට login වෙන්න ඔයාට password එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාගේ password එක කිසිම වෙලාවකදී වෙන කෙනෙකුගේ අතටපත් වෙන්න අවස්ථාවක් නැහැ. මේ pass key කියන එක පාවිච්චි කරොත් එහෙම. හරි අපි එහෙනම් බලමු pass key එකක් අපි කොහොමද active කරගන්නේ කියලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා pass key biometrics කියලා option එකක්. අන්න ඒක තමයි ඔයාලා touch කරන්න ඕනේ. මේක touch කරාට පස්සේ මම නම් දැනටමත් pass key එකක් මෙතන add කරලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් අලුත් pass key එකක් add කරන්න. මෙතන add pass key කියලා මේ විදිහට කහපාට option එකක් ඔයාට පෙන්නයි. අන්න ඒක touch කරන්න. ඉතින් ඔයාගේ mobile එකේ ඔයා දාලා තියෙන verification එක තමයි මෙතනට එන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහ එකක් එයි. ආවට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් continue කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ continue කියන බටන් එක touch කරලා ඉවරලා ඉතින් ඔයාගේ phone එකේ ඔයා දාලා තියෙන verification එක එනවා. ඉතින් ඒකට අදාළ verification එක ඔයා කරන්න. මම දාලා තියෙන fingerprint එක. ඉතින් මම fingerprint එක තිබ්බහම මෙන්න මේ විදිහට ඔයාට පෙන්නයි. මේ විදිහට පෙන්නන්නේ මම දැනටමත් මේ pass key එක විදිහට මගේ fingerprint එක මම ඇතුළත් කරලා තියෙන හින්දා. ඉතින් කොහොම වුණත් ඔයා හරියට pass key එක enter කරලා නම් ඔයාට pass key කියන තැන මෙන්න මේ විදිහට කොළ පාටින් හරියක් පෙන්නයි. මේ විදිහට හරියක් පෙන්නවා කියන්නේ ඔයා pass key එක හරියට ඇතුළත් කරලා කියන එකයි. ඊට පස්සේ අපි Binance එකේ දෙවෙනියට කතා කරන්නේ Google Authentication app එක ගැන. ඉතින් ඔයාලා දැකලා ඇති අපි සාමාන්‍යයෙන් Binance එකට login වෙද්දී Binance එකට withdrawal එකක් දාද්දී email එකට වගේම ඔයාගේ mobile phone එකට OTP code එකක් එනවා. මෙන්න මේ OTP code එක ගහන්න නැතුව ඔයාට මේ withdrawal එක දාන්න දෙන්නේ නැහැ. හැබැයි මම අර කලින් කිව්ව විදිහට ඔයා pass key එක ඇතුළත් කළා නම් ඔයාට මේ දෙකම කරගන්න පුළුවන්. ඉතින් අපි මේ pass key එක මතකට අමතක කළා මේ security එකත් අපි වැඩි කරගමු. මොකද extra layer එකක් වෙනවනේ මේක. ඉතින් මේ අවස්ථාවේදී ඔයාට පුළුවන් මේ දෙකම ඔයා හරියට කරත් ඔයා මේ Google Authentication කියන app එකේ තියෙන code එක ඔයා Binance එකට දුන්නේ නැත්නම් එහෙම මේ දේ අර හොරකම් කරන කෙනාට කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් අපි බලමු කොහොමද Google Authentication එක active කරගන්නේ කියලා. ඉතින් ඔයා මේක කරන්න නම් ඔයාගේ App Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා මෙන්න මේ app එක Google Authenticator කියන app එක ඔයා phone එකට install කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාගේ Binance එකේ security යටතේ Authenticator app කියලා option එකක් තියෙනවා. මෙන්න මේ Authenticator app කියන එක ඔයා touch කරන්න ඕනේ. touch කරාට පස්සේ ඔයාට පල්ලෙහාම බලා ගන්න පුළුවන් enable කියලා button එකක් තියෙනවා. අන්න එක touch කරන්න. touch කරලා ඉවර වෙලා ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට එකක් පෙන්වනවා. ඉතින් ඔයාට මෙතනදී බොහොම පහසුවෙන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන code එකක් තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් උඩ code එකක් තියෙනවා. මෙන්න මේ code එක ඔයා මෙතන copy කරන්න ඕනේ. මේ විදිහට අපි code එක copy කරගමු. ඊට පස්සේ code එක copy වෙනවා. copy වුණාට පස්සේ අපි Google Authenticator app එකට අපි යන්න ඕනේ. app එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහාම මේ වගේ plus icon එකක් ඔයාට පෙන්වනවා. මෙන්න මේ plus icon එක තමයි ඔයා touch කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට enter setup key කියලා option එකක් තියෙනවා. එන්නේ enter setup key කියන option එක අපි touch කරන්න ඕනේ. touch කරාට පස්සේ මෙතන code name එක ඔයාට කැමති name එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මෙතනට දාගන්නවා Binance කියලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි අර copy කරගත්ත code එක මෙන්න මේ UA key කියන තැනට paste කරගන්න ඕනේ. paste කරලා ඉවරලා මෙතන මේක time base කියන එක එහෙමම තියන්න. තීරේ වෙලා මෙතන පහලින් බලා ගන්න පුළුවන් add කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ add කියන බටන් එක touch කරන්න ඕනේ. ඊට පස්සේ අපි නැවත යනවා Binance app එකට. ගිහිලි වෙලා මෙතන පල්ලෙහා next කියලා බටන් එකක් තියෙනවා. අන්නේ next කියන බටන් එක touch කරන්න ඕනේ. touch කරලා ඉවර වෙලා මෙන්න මෙතනට අපේ Authenticator app code එක ඇතුළත් කරන්න ඕනේ.
ඉතින් අපි නැවත යනවා Google Authenticator app එකට. ඉතින් යාළුවනේ මේ කෝඩ් එක තප්පර 30න් තප්පර 30ට වෙනස් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක වෙනස් වෙන්න කලින් මේ කෝඩ් එක ඇතුළත් කරන්න 988 378 988 378 කියලා දීලා ඊට පස්සේ මෙතන submit කියන එක ටච් කරගන්නවා. හරි යාළුවනේ දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔන්න අපේ verification එක successfully add වෙලා තිනවා. ඉතින් මේ විදිහට කොළ පාට හරියක් වැටලා තිනවා කියන්නේ ඔයාගේ authentication app verification එක 100% successfully add වෙලා කියන එකයි. ඉතින් මේ කෝඩ් එක සැරින් සැරේ වෙනස් වෙන ප්‍රශ්නයක් නැහැ. මේ මොහොතේදී තියෙන කෝඩ් එක තමයි ඔයා මෙතනට දෙන්න ඕනේ. ආ login වෙද්දි හරි Binance එකෙන් withdrawal එකක් දාද්දි හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ කවුරුත් දන්න email ගැන. ඉතින් ඔයාට ඔයාගේ ෆෝන් එක අතට ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් Binance එකේ මෙතන email කියලා option එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි Binance එකක් හදද්දී අපිට හදන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ mobile number එක පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන්. එහෙම නැත්නම් email පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. ඉතින් mobile number හදලා පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයා දැනගන්න ඕනේ ඔයාගේ email එක Binance එකට link කරන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද ඔයා mobile එකකින් නම් ඔයා Binance account එකක් හදන්නේ email එක link කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාට බොහොම පහසුවෙන් තියෙන මේ email කියන දන touch කරගන්න. email කියන දන touch කරගත්තට පස්සේ ඔයාගේ email එක ගහන්න වෙනවා. ඔයා හොඳට මතක තියාගන්න ඕනේ වළංගු email එකක්. එහෙම නැත්නම් වැඩ කරන email එකක් දෙන්න. ඊට පස්සේ මේ email එකට කෝඩ් එකක් එනවා. OTP කෝඩ් එකක්. ඒ OTP කෝඩ් එක දුන්නාට පස්සේ ඔයාගේ email එක මේ Binance එකට link වෙනවා. ඉතින් ඔයාලට නැවත මතක් කරනවා ඔයා Binance account එකක් හදද්දී ඔයා email එක පාවිච්චි කරලා නම් Binance account එකක් හැදුවේ මේ ක්‍රමය ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරන්නේ password ගැන. එතකොට මේ password එක ගැන ගත්තාම password එක අපිට ඕන වෙලාවක අපිට වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි password එක මෙතන enter කරද්දී අපි enter කරන්න ඕන recommended ක්‍රම තියෙනවා. ඉතින් මේ recommended ක්‍රමය ඇතුළේ අපි කතා කරමු මුලින්ම සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඉංග්‍රීසි හෝඩිය නම් capital simple කියලා අකුරු මෙහෙම තියෙනවා. එතකොට ඔයා හොඳට මතක තියාගන්න ඕනේ ඉංග්‍රීසි හෝඩියේ capital අකුරු කීපයක් එහෙම නැත්නම් ඉංග්‍රීසි හෝඩියේ simple අකුරු කීපයක් එහෙම නැත්නම් ඔයාලා දැකලා ඇති symbol කියලා දාතියක් තියෙනවා අර hashtag attack මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ numbers මේ විදිහට mix කරලා ඔයා password එකක් දෙන්න හොඳට මතක තියාගන්න ඕනේ. ඔයා simple password එකක් දැම්මොත් example එකක් විදිහට 1 2 3 4 5 6 7 8 9 එහෙම නැත්නම් ඔයාගේ නම ගහලා 1 2 3 4 5 6 මෙන්න මේ විදිහේ password දෙන්න එපා. මොකද මේවා ගොඩාක් scammers-ලා example කරලා තිනවා. ඒගොල්ලෝ ඔයාගේ නම පාවිච්චි කරලා එහෙම නැත්නම් ඔයාගේ birth year එක පාවිච්චි කරලා ගොඩාක් වෙලාවට ඔයාගේ password එක ගහන්න try කරලා තිනවා. ඉතින් ඒ හින්දා ඔයා මෙතනදී ඒ වගේ simple password එකක් දෙන්න එපා. මම අර කිව්වාගේ mix කරලා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ password එක දෙන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි password එක වෙනස් කරනකොට අපිට පැය 24ක් යනකම් Binance එකෙන් withdrawal එකක්වත් එහෙම නැත්නම් P2P transaction එකක්වත් කර ගැනීමට අවස්ථාවක් නැහැ. ඉතින් ඒක ඔයා password එක වෙනස් කරන මොහොතේ ඉඳලා පැය 24ක් යනකම් ඔයාට මේ දේ ඉෂ්ට කරගන්න බැරුව යනවා. ඒ හින්දා password එක වෙනස් කරනවා නම් ඔයා හොඳට මතක තියාගන්න පැය 24ක් යනකම් ඔයාට withdrawal කරන්න අවස්ථාවක් නැහැ කියන එක. ඊට පස්සේ අපි පස්වෙනි ක්‍රමය කතා කරන්නේ. පස්වෙනි ක්‍රමය තමයි Binance pin password එක. එතකොට අපි මේ pay pin කියන එක ඇතුළට ගියොත් එහෙම ඔයාට මෙතනදී pin එකක් ගහන්න එනවා. මේ pin එකක් ගහන්න එනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයා P2P payment කරනවානේ. මේ P2P payment කරනකොට ඔයාට මේ pin එක ප්‍රයෝජනවත් වෙනවා. ලිහිසියෙන් ආරක්ෂිත සහ එහෙම නැත්නම් වේගවත් ක්‍රමයක් විදිහට. හරියට නිකන් අර pass key වගේ. ඔයා මෙතන pin එක දුන්නට පස්සේ වෙන්නේ සාමාන්‍යයෙන් ඕනම withdrawal එකකදී එහෙම නැත්නම් ඔයා කාට හරි payment එකක් කරද්දී ඔයාගේ මේ pin එක අහනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතනදී නම්බර 6කින් යුතු pin එකක් දෙන්න. මෙතනට ඉලක්කම් විතරයි අපිට දාන්න පුළුවන්. ඉතින් මේ ඉලක්කම් දාගෙන අපිට මෙතනදී pin එකක් create කරගන්න පුළුවන්. එතකොට මේ pin එක නැතුව කිසිම වෙලාවකදී ඔයාට යම් කිසි කෙනෙකුට ඔයාගේ Binance එකෙන් මුදල් ලවන්න හැකියාවක් නැහැ. ඉතින් මේක Binance එකේ තියෙන හොඳ extra layer එකක් ඔයාගේ Binance එකේ security එක වැඩි කරගන්න. ඊට පස්සේ අපි Binance එකේ 6 වෙනි security option එක ගැන කතා කරනවා phone number. ඉතින් ගොඩක් වෙලාවට ෆෝන් නම්බර් එක රෙජිස්ට්‍රේෂන් එකේදීම දෙන හින්දා මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි රෙජිස්ට්‍රේෂන් එකේදී ෆෝන් නම්බර් එක දීලා OTP කෝඩ් එක ගෙනලා එතනදීම අපි මේ සිකියුරිටි එක මෙතනදී වැඩි කරගන්නවා. ඉතින් එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු ඔයාට ෆෝන් නම්බර් එක මෙතනදී වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ Binance එකේ මෙන්න මෙතන තියෙන මේ ෆෝන් නම්බර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතනින් අයින් කරලා අලුත් ෆෝන් නම්බර් එකක් ඇඩ් කරගන්න.
ඉතින් මේ දේත් ඔයාට මෙතනදී ඉෂ්ට කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා මේ ෆෝන් නම්බර් එක ඔයා මෙතනදී වෙනස් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට පැය 24ක් යනකම් withdrawal එකක්වත් එහෙම නැත්නම් P2P transaction එකක්වත් කර ගැනීමට අවස්ථාවක් නැහැ. ඊට පස්සේ අපි කතා කරන්නේ Binance එකේ 7 වෙනි ස්ටෙප් එක. එහෙම නැත්නම් අවසාන ස්ටෙප් එක. මේක තමයි මේ දවස්වලදී ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාව anti phishing code security එක. ඉතින් Binance එකට ලොග් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන anti phishing code කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ anti phishing code කියන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති මම මේ වීඩියෝ එක පටන් ගනිද්දි මේ කිව්වා මේ anti phishing කතාවක්. anti phishing කියන්නේ සාමාන්‍ය Binance වගේම Binance logo එක දාගෙන එහෙම නැත්නම් Binance කියලා type කරගෙන subject එකට ඔයාලට mail ඇවිල්ලා තියෙයි. ඉතින් ඔයා කොහොමද හරියට check කරගන්නේ මේක ඇත්තටම Binance official එකපු mail එකක්ද කියලා. ඉතින් ගොඩාක් දෙනෙක් මේකට අහු වෙලා රැවටිලා එයාගේ Binance account එක hack කරගෙන දිනවා. එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ අතට එයාගේ Binance account එකේ තියෙන මුදල් මේ සියල්ලම ගිහිල්ලා දිනවා. ඉතින් මේ ක්‍රමයෙන් බේරෙන්න පාවිච්චි කරන ක්‍රමයක් තමයි මේ anti phishing code කියන්නේ. ඉතින් මේ Binance anti phishing code එක add කරාට පස්සේ කොහොමද අපි මේ Binance එකෙන්මද මේ official මේ email එක එවලා තින්නේ කියලා ඔයාට අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම මේ ක්‍රමය මේක කරාට පස්සේ ඔයාට පෙන්නන්නම්. ඉතින් Binance එකේ security යටතේ ඔයා පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් anti phishing code කියලා මේ විදිහට option එකක් තියෙනවා. අන්න ඒක ඔයා touch කරන්න ඕනේ. ඉතින් touch කරාට පස්සේ මම දැනටමත් පාවිච්චි කරලා තියෙන මගේ anti phishing code එක මෙතන තියෙනවා. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි කිසිම වෙලාවකදී ඔයා මේ code එක කාටවත් කියන්නවක්වත් කාටවත් පෙන්නන්නවක්වත් යන්න එපා. ඔයාම කොහේ හරි ලියලා තියාගෙන මතක තියාගෙන ඉන්න මේ code එක. ඉතින් මේ code එකට ඔයාට පුළුවන් number එහෙම නැත්නම් symbols එහෙම නැත්නම් capital අකුරු simple අකුරු මේ ඕන දෙයක් mix කරලා ඔයාට මෙතනදී ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන දැනටමත් anti phishing code එකක් add කරලා ඉඳන් මට ඔයාට පෙන්වන්න විදිහක් නැහැ. නමුත් ඔයාට මෙතන add anti phishing code කියලා එකක් ඇති. ඉතින් ඔයාට දෙන්නේ code එක දීලා add කරගන්න විතරයි. ඉතින් අපි බලමු මේ විදිහට anti phishing code එක අපි දුන්නට පස්සේ කොහොමද officially මේක ඇත්තටම Binance එකකින් එවලා තියෙන mail එකක්ද කියලා අපි අඳුනගන්නේ කියලා. හරි දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මට Binance එකෙන් ආපු mail එකක්. එතකොට මේ Binance එකෙන් ආපු mail එකක්මද කියලා අනිවාර්යෙන් මම check කරගන්න නම් මම මෙහෙම පොඩ්ඩක් පල්ලෙහාට යනවා. ඉතින් පල්ලෙහාට ගියාට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන anti phishing කියලා මම අර දාපු code එක තියෙනවා. ඉතින් මෙන්න මේ code එක තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මම දන්නවා මේක officially Binance එකෙන් ආපු mail එකක් කියලා. මොකද මේ code එක දන්නේ මම සහ Binance එක විතරයි. වෙන කිසිම කෙනෙක් මේ code එක දන්නේ නැහැ. ඒ හින්දා මේ code එක මේ විදිහට වෙනම කෙනෙක් type කරලා එවන්න විදිහක් නැහැ කියන එක මම හොඳටම දන්නවා. ඉතින් මට මේක 100% confirm කරන්න පුළුවන් Binance එකෙන් officially එවපු mail එකක් කියලා. ඉතින් මේ code එක ඔයා කිසිම වෙලාවකදී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි කිසිම වෙලාවකදී මේ code එක වෙන කෙනෙකුට කියන්නවක්වත් පෙන්නන්නවක්වත් යන්න එපා. එහෙම වුණොත් එහෙම ඒ අදාළ ස්කෑම මේ විදිහට ඔයාගේ phishing code එක type කරලා එවන්න පුළුවන්. එතකොට ඔයා රැවටෙන්න පුළුවන්. මේ Binance එකේ මේව mail එකක් කියලා. ඉතින් මේ anti phishing code කියන්නේ 2025 දී ආපු අලුත්ම security method එකක්. අනිත් methods නම් ගොඩක් පරණයි. ඉතින් මේ ක්‍රමය අලුත්ම ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය හරහා ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ Binance account එක hack වෙන එක 100%කින්ම වළක්වා ගන්න. ඉතින් example එකක් විදිහට අපි හිතමු Binance කියලා මෙන්න මේ විදිහට logo එකක් එහෙම දාලා මේ verification badge එකනවත් දැන් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ පොඩි symbol එකක් add කරාම වෙනස් වෙනවා. ඉතින් මේ විදිහටම symbol එක ගන්න බෑ. නමුත් මේ අනුරුවට ගැලපෙන විදිහට symbol එකක් කෙනෙකුට දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ හරි පල්ලෙහාට ගියාට පස්සේ මෙතන මේ විදිහේ anti phishing code එකක් අපි හිතමු example එකක් විදිහට මේ 2 stage secure setup your anti phishing code කියන තැන ඔයාලට පේනවා මේ අවසානයේ mail එකේ අවසාන හරියේදී මේ anti phishing code එකක් අපිට පේන්නේ නැහැ. එතකොට ඔයාට ඒක තීරණය කරන්න පුළුවන් මේ anti phishing code එකක් මෙන්න මේ හරිය මේ stay connected කියන තැනට පල්ලෙහාට නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම මේක Binance එකෙන් එවපු mail එකක් නෙමෙයි. මේක scammer කෙනෙක් එවපු mail එකක් කියලා ඔයාට එතනදී confirm කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි අපි anti phishing code එකක් මේ විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් යාළුවනේ ඔයාට ඔන්න මේ ක්‍රම 7 මම කියලා දුන්නා. ඉතින් මේ ක්‍රම 7 අනිවාර්යයෙන්ම ඔයාගේ Binance account එකට දාගෙන ඔයාගේ security එක 100%ක් ඔයා මෙතනදී වැඩි කරගන්න. මොකද ඔයාගේ Binance account එක මේ මොහොතේදී අනුතරේ තියෙන්න පුළුවන්. මේ ක්‍රම 7 ඔයා පාවිච්චි කරලා හරියට follow කරලා enable කරලා තියාගත්තේ නැත්තම්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. අනිත් යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.
ඒ වගේ Binance කියලා ගොඩාක් වීඩියෝස් දාලා දෙනවා රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ කොහොමද, ස්පොට් ට්‍රේඩින් කරන්නේ කොහොමද, ෆියුචර්ස් ට්‍රේඩින් කරන්නේ කොහොමද, මේ හැම දෙයක් ගැනම අපි වීඩියෝස් දාලා තිනවා. ඉතින් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝස් තිනවා ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් Binance account එකක් නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි link එක දාලා තිනවා. Binance account එකක් හදලා අපිත් එක්ක ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ඉතින් ඒ වගේම අපේ Telegram group එක දාලා තිනවා. Telegram group එකට join වෙලා අපේ අලුත්ම Binance update එහෙම නැත්නම් ඒ වගේම crypto updaters මේ සියල්ලම ඔයගලන්ට ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්නම් ඔබට ජයග්‍රහී සුබම සුබ දවසක්.